channel. අද vlog එක නම් ගොඩාක් විශේෂයි. ඉතින් අද මම ඔයාලා එක්ක share කරගන්නේ අපේ හීන ගෙදර හදන්න ඉඩම ගත්ත විදිය ගැන. ඇත්තටම අපිට මේ ඉඩම ගන්න ලැබුණේ 2025 ඔක්තෝබර් මාසෙදී. ඒත් අපිත් සෑහෙන කාලයක් තිස්සේ අපිට ගැලපෙන ඉඩමක් නුවර පුරාම හෙව්වා. සරලවම කිව්වොත් අපි ඉඩම් බලන්න නොගියේ නුවර එළියට විතරයි. ඒ තරම් අපි ඉඩම් බලන්න ගියත් අපිට හරියන ඉඩමක් නම් ලැබුණේ නැහැ. ඇත්තම කිව්වොත් මේ වගේ පාතාල ලෝක වගේ ඉඩම් තමයි අපිට වැඩියෙන් හම්බුනේ. පාතාලේ නැගලා ඕන ගුරු සත්ත්වද. එහෙම නැත්නම් ආරාවල් තියෙන නඩු ඉඩම්. ඉඩම් හොයලා හෙම්බත් වෙලා ඉන්න කාලෙක තමයි අපිට හරිම හම්බෙන් මේ ඉඩම ගැන දැනගන්න ලැබුණේ Facebook page එකකින්. මහත්මයා මං අර ඉස්සෙල්ලා කතා කරේ මේ ලෑන්ඩ් එකකට. ඔව් මං එතනට ආවා. ඒ කියන්නේ අපේ ගෙවල් ළඟ ඉඳන් පොඩි දුරක් තිබ්බේ. මං එතනට ආවා. ඒ වෙද්දි හවස් වෙලා තිබුණත් මොකක් හරි හේතුවකට අපිට හිතුණා අපි දැන් මේ ඉඩම බලන්න ඕනි කියලා. ඉතින් ගියාට පස්සේ ඉඩම දැකපු ගමන් අපි දෙන්නට හිතුණා මේක තමයි අපි ගන්න හීනම උප ඉඩම කියලා. ඊට පස්සේ අපි අවශ්‍ය ඩීටේල්ස් යාළගෙන් අරන් පහවදා උදේම ඉඩම් ලියාපදිංචි කරන කාර්යාලයෙන් පත්තිරු ගත්ත අවුරුදු 30ක් ආපස්සට. ඒ පත්තිරු ටික අපි ලෝයට බාර දුන්නා ඉඩම නිරවුල්ද කියලා චෙක් කරගන්න. ඉතින් ලෝයත් චෙක් කරලා බලලා අපිට කිව්වා ඒ ඉඩමේ කිසිම ගැටලුවක් නැහැ කියලා. ඉතින් හැමදේම හොඳම විදියට සිද්ධ වුණේ හින්දා අපි ඉඩමේ අයිතිකාරයන්ට දැනුම් දුන්නා මේ ඉඩම ගන්න කැමතියි කියලා. අපි ලෑන්ඩ් එකක් ගන්න යන්නේ. තාම සල්ලි ටික එකතු කරනවා. ඉතින් මේ ප්‍රොසෙස් එකේදී අපිට එක දවසක් තමයි ඉතුරු වුණේ සල්ලි ටික රෙඩි කරගන්න. ඉතින් 30 උදේම අපි ගියා බැංකු ටිකට. මොකද අපි දෙන්නගේම account වල තිබ්බ සල්ලි අරන් එක account එකකට දාගන්න ඕනේ හින්දා. ඇත්තම කිව්වොත් අපිට මේ වෙලාවේ සල්ලි ටිකක් මදි වුණා. ඒ වෙලාවේ අපේ පවුලේ කරපු උදව් නම් අමතක කරන්න බෑ. ඉතින් එයාලා අපිට ඒ උදව්ව නොකරුවා නම් ඇත්තටම අපිට මේ ඉඩම අපේ කරගන්න වෙන්නේත් නෑ. කොහොම හරි ඔක්කොම කෑෂ් ටික රෙඩි කරලා එක account එකකට දාගන්න අපිට සෑහෙන වෙලාවක් ගියා. 75000 දුන්නේ. රෑ වෙලා අපි ගෙදර ගිහින් තමයි අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගත්තේ. ඉතින් පහවදා උදේම බුදුන් වැඳලා රාහු කාලේ පන්නලා අපි වැඩේට පිටත් වුණා. ඉඩමක් මිලදී ගන්නකොට දෙපාර්ශ්වයේම ඔරිජිනල් IDs, ID copies, passport size photos, ඔරිජිනල් deed එක සහ ඔරිජිනල් plan එක අවශ්‍ය වෙනවා. මේ ගමනට මගේ අප්පච්චි වගේම හස්බන්ඩ්ගේ අම්මත් ආව සාක්ෂිකාරයෝ විදියට. ලෑන්ඩ් එක අර ගන්න කියලා තමයි ආවේ. දැන් තමයි ඔෆිස් එක ගාවට ආවේ. බලමු වැඩි කරගන්න පුළුවන් හොඳට. ඉතින් ඩොකියුමන්ටේෂන් වැඩ ටික සේරම ඉවර කරලා අපි දෙකල්ල ඔප්පු ආසන් කරලා මුදල් ගනුදෙනු වුණාට පස්සේ වැඩේ අවසන් වුණා. ඉතින් ඒ වෙලාවේ ඉඳන් අපි දෙන්න තමයි මේ ඉඩමේ නීත්‍යානුකූල අයිතිකාරයෝ. ඒ දන්න සතුට නම් වචන වලට පෙරලන්න තේරෙන්නේ නැති තරම්. බබෝ අපි කාලයක් හීනමවපෝ මහන්සි වුණ අපේ ගෙදර හදන්න දැන් අපිට ලස්සන ඉඩමක් තියෙනවා. මාව කොනින් තන.
ඒ එක්කම අපි අව්වේ වැස්සේ කර වෙලා තෙමි තෙමි ඉඩම් හෙව්ව අතීතය අපිට මතක් වුණා. එදා දුක් කඳුළු අද සතුටු කඳුළු වෙලා. ඉතින් මේක තමයි ජීවිතය කියන්නේ. ඉඩම ගත්තට පස්සේ අපි ගියා දළදා මාලිගාවට ආශිර්වාද ගන්න. හොඳ ඉඩමක් හම්බුණා වගේම ලස්සන ගෙයකුත් හදාගන්න අපිට වාසනාව, ශක්තිය, ධෛර්යය ලබා දෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරා. ඉතින් අපි දෙන්නගෙම හයියෙන් මහන්සියෙන් අද වෙද්දි ඉඩම ගන්න අපේ පවුලෑගෙන් ගත ණය ටිකත් ගෙවලා ඉවර කරගන්න අපිට පුළුවන් වුණා. දැන් මේක ඇත්තටම අපේ ඉඩම වෙලා ඉවරයි. මේ ලෝකේ හැම කෙනෙක්ටම හීන තියෙනවා. ටාගට්ස් තියෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම මහන්සි වෙන්න ඕනේ හීන හැබෑ කරගන්න. අපි හයිය කරගන්න ඕනේ හීන දිනන්න. ඉතින් අපි වගේම හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාලා හැමෝගෙම හීන හැබෑ වෙන්න කියලා මං ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ සතියක්.